ඔබට ත්‍රිනේත්‍ර වෙබ් අඩවියෙන් ඔබට දැන් ලෝකේ කොතන හිටියත් මගේ ගෙදරට ඇවිල්ලා කේන්දරේ බලා ගන්නවා වගේ බලා ගන්න පුළුවන් වෙනවා. මාත් එක්ක සුහදව කතා කරන්න පුළුවන් වෙනවා. මේ ත්‍රිනේත්‍ර වෙබ් අඩවියට ඔබ පිවිසිලා ඔබට තාරුපු තෙන බදු කියන ජ්‍යොතිර්වේදියා දෛවඥය මුණ ගැහෙන්න පුළුවන්. එයත් එක්ක කතා කරන්න පුළුවන්. ඔබගේ ඕනම ප්‍රශ්නයක් ජ්‍යොතිෂ සම්බන්ධ වගේම තමයි ජීවිතයේ ඕනම සියලු ප්‍රශ්නයක් විසඳ ගන්න කතා කරලා ඔබට යම් පිළිවෙලකට වැඩක් කරගන්න පුළුවන්කම් පවතින. ඒ නිසා ඔබ ත්‍රිනේත්‍ර වෙබ් අඩවියට පිවිසෙන්න. ඔබට අවශ්‍ය කරන ජ්‍යොතිර්වේදියා හොයාගන්න. ඔබගේ ජීවිතයේ තියෙන ප්‍රශ්න ගැටලු විසඳ ගන්න. එහෙනම් අපි ඉදිරියේදී ඔබ සමග දොඩමළු වෙමු. ආයි බොහොම සිළු දෙනාටම තෙරුවන් සරණයි. ජයග්‍රහී කාලයක් ප්‍රාර්ථනා කරනවා. ඔබ මගේ වීඩියෝ නරඹන්න ඕන නම් රාග මීඩියා කියන YouTube channel එක subscribe කරන්න, comment කරන්න. බැලලා හරි comment දාන්න කමක් නැහැ. මම අද කතා කරන්න ආවේ මගේ පුතේ මේ ගුරු මාරුව ගැන. මේ ගුරු මාරුව 2025 ඔක්තෝබර් මාස 18 වෙනිදා තමයි සන්ධ්‍යා කාලයේ සිද්ධ වුණේ. 2026 නොවැම්බර් 1 වෙනිදා කාලේ මේ ගුරු ග්‍රහය කටක රාශිය ගමන් කරන්නේ. නොවැම්බර් 11 ගුරු කටක රාශිය වක්‍ර වෙලා මිථුන රාශියට යනවා. ඒ 2026 ජූනි මාස 8 දක්වා කාලයේ පවතින ජූනි මාස 8 වෙනිදා ගුරු කටක රාශියේ වේගවත් ගමනක් ආරම්භ කරනවා. එහෙමනම් ගුරු වේගයෙන් ගමන් කරනවා නොවැම්බර් 1 වෙනිදා කාලේ. ඒ 1 වෙනිදා කාලය ගුරු මාරුව ඔබගේ ලග්න වලට කොහොමද? එහෙනම් අපි ඒ ගැන බලමු. අනිවාර්යෙන් මගේ වීඩියෝ බලන්න ඕන නම් රාග මීඩියා කියන YouTube channel එක subscribe කරන්න, comment කරන්න, බයින්න කමක් නැහැ. අපි ඔබ සියලු දෙනාටම කරදරයක් බාධකයක් ඇති වෙන්න එපා කියලා මගේ පුතේ මම ප්‍රාර්ථනා කරන හැම මොහොතම ඔබලා දන්නවා මගේ හැටි. ඒ නිසා මේ සියලු දේවල් මේ කරදර බාධක ඉවත් කරලා යහපතක් සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. කටක ලග්න උපන් ඔබට පුතේ මේ ගුරු කියන ග්‍රහය ඔබ කියන ලග්න භාවයේ ගමන් කරන්නේ. ලග්න භාවයේ ගමන් කරන්නේ ගුරුගේ නැකත් පාදක, සෙනසුරුගේ නැකත් පාද 4ක, බුධගේ නැකත් පාද 4ක. මේ ගමන් කිරීමේදී කටක ලග්න හිමි විදේශක දරුවන්ට ලංකාවේ දරුවන්ට මොන වගේ බලපෑමක් ඇති කරයිද? විශේෂයෙන් මේ 2025 ඔක්තෝබර් මාස 18 වෙනිදා අද දවසේ ඉඳලා 2026 නොවැම්බර් 1 වෙනිදා කාලේ තමයි කටක රාශිය ගමන් කරනවා. විශේෂයෙන් නොවැම්බර් මාසේ 11 වෙනිදා මේ අවුරුද්දේ කටක රාශියේ ගුරු වක්‍ර වෙනවා. වක්‍ර වෙලා ගමන් කරන්නේ මගේ පුතේ වක්‍ර වෙන්නේ මිථුන රාශියට. අයිම ජූනි මාසේ 8 වෙනිදා ලබන අවුරුද්දේ. ජූනි මාස 8 වෙනිදා ඉඳලා ලබන අවුරුද්දේ නොවැම්බර් 1 වෙනිදා කාලයේ අයිමත් ගුරු කටක රාශිය තමයි ඍජු ගමන වේගවත් ගමනක ගමන් කරනවා. මේ ගමන් කිරීමේදී ඔබට කොහොමද? විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ. විශේෂව අවබෝධ කරගන්න ඕනේ මම කියන කතාව. විශේෂයෙන්ම වෙනදට වැඩිය වියදම වැඩි කරන කාලය. කට්ටිය හින දීලා ඇති. හොඳට මතක තියාගන්න මගේ පුතේ. ඔබලා දන්නවා මම කියන නාමකේ මම කියන පලාපල. අධික ලෙස වියදම වැඩි කරන කාල පරිච්ඡේදය. ඔබ කල යුතු දේ නොකළ යුතු දේ කිරීමට පොළඹවන කාල පරිච්ඡේදයක් වශයෙන් උත් හැබැයි ඔබ ගාව හික්මීමක් තියෙනවා. ඒක බොහොම හොඳ ගති ගුණයක් බව පෙන්වුම් කරනවා. හැබැයි ඔබ අඹ විකුණන නම් අඹ විකුණනව හැර අඹත් එක්ක එළවලු විකුණන්න යන්න එපා. එහෙනම් කරගෙන යන දේ පවත්වාගෙන යනව හැර වෙනස් කිසිම දෙයක් ඔබ කරන සැලසුම් කරන්න එපා. එන ඔබ ශක්තිමත්ව අල්ලගෙන වැඩ කරගෙන යා යුතුමයි. රැකියාව කරනවා නම් රැකියා ස්ථානය තුල බොහොම වගකීමෙන් බොහොම ආදරයෙන් රැකියාව කරගෙන යන්න කටක ලග්න හිමියෝ වග බලා ගැනීම කළ යුතුමයි. ඒ වගේම තමයි රැකියාව චේන්ජ් කරන්න හිතෙනවා. රැකියාව වෙනස් කරන්න හිතෙනවා. මට මෙතන හිටියේ ඇති. මට කිසිම අගයක් කරන්නේ නැහැ. දෙන වරප්‍රසාද දෙන්නේ නැහැ. මෙතන හිටියොත් මම එකතන පල් වෙනවා කියන ගතියේ සිටිවිල්ලක් ඔබ තුල ඇති වෙනවා. මේ සිටිවිල්ල මගේ පුතා එන්න දෙන්න එපා. සිටිවිල්ල ඇති කරගන්න එපා. එහෙමනම් ඔබ ශක්තිමත් වෙන්න ඕනේ. ශක්තිමත් අවබෝධ කරගන්න ඕනේ. එහෙනම් මේ ගුරු කියන රහතුමාගේ ගෝචර ගමන ගෝචර රටාව ඔබගේ ජීවිතේ පරිවර්තනයක් කරගන්නවා කටක ලග්න හිමියන්ට. එන පවත්වාගෙන යන දේ දියුණු කරනව හැර
අනවශ්‍ය දේවල් දිනු කරන්න යන්න එපා. ඒ නිසා වග බලා ගන්න ඕනේ මේ කියන කතාව. වියදම් වැඩි කරනවා. නිතර ඔබගේ ජීවිතේ චේන්ජ් ඉන්න ඕනේ. වෙනස් වීම වෙනස්කම් කරන්න ඕනේ. කියන තැනට ඔබ පත් කරනවා. හැබැයි පත් කරනවා කියන තැනදී ඔබ රැවටෙන්න හදන්න එපා. රවට්ට ගන්න එපා. ඔබ රවට්ට ගන්නවා. මේ දේ වෙන්න දෙන්න එපා. මේ ඔබ හොඳට මතක තියා ගැනීම කළ යුතු පිළිවීමක් වශයෙන් මගේ පුතේ හොඳින් මතක තියා ගැනීම කළ යුතුමයි. ඒ වගේම තමයි අධික වියදම් වැඩි කරනවා. ඉස්සෙල්ලම මම කො වියදම් වැඩි කරනවා කියලා කිව්වා. මුදල් අගහිම ඇති කරනවා. ලැබෙන ධනයට වැඩිය වියදම අනවශ්‍ය විදිහට වැඩි කරන්න කටකලක් නෙමෙයි පොළඹවනවා. මේ නිසා මගේ පුතේ මුදල් පරිහරණය කිරීම, මුදල් පරිපාලනය කිරීම, නිවස තුළ පාලනය කිරීම පවා ඔබට වැදගත් වෙලාවක්. විදේශගත වෙන්න හිතන වෙලාවක් විදේශගත වෙන්න යෝග උදා කරනවා. එහෙම සැලසුම් තියෙනවා නම් චුට්ටක් ප්‍රමාද වේ කල් ගත වේවි. හැබැයි මේ අවුරුදු නොවැම්බර් 27න් පස්සේ ඔන්න ප්‍රබල විදේශගත යෝගයක් උදා කරන කටකලක් නෙමෙයි නියන්ට. ඒ වගේ තමයි ගෙදරින් බැහැර වෙලා යන්න, ගෙදර අතහරින්න, නිවස අතහරින්න, නිවසියන් අතහරින්න පවා යම් යම් වෑයම් කරන්න කටකලක් නෙමෙයි පොළොමන වෙලාවක් වශයෙන් පෙන්눔 කරනවා වගේම තමයි තරමක් ඔබ ගාව කම්මැලි කමයි, අලසකමයි, නිදිබර කමයි වෙනදට වැඩිය වැඩි කරන්න බලන වෙලාවක් වශයෙන් පෙන්눔 කරනවා. හැබැයි ජීවිත එක දෙයක් වෙනවා. ධර්මයට ආගමට නැඹුරු වීම. විශ්වාසය වැඩි කරන කටයුතු කරන්න කටකලක් හිමින් මගේ පුතේ පොළඹන වෙලාවක් නිසා අන්නේ පෙළඹ වීමම ඔබට සාර්ථක වෙන්න පුළුවන්කම පවතිනවා. ඔබගේ ජීවිත වෙනස් කරන්න පුළුවන්කමක් තියෙනවා. එහෙමනම් ඔබේ සැලසුමයි දියත් කරගත යුත්තේ. ඒ සැලසුම අවබෝධ කරගත යුතුයි. මේ නිසා මෙන්න මේ දේවල් අවබෝධ කරගෙන ජීවිතේ කටයුතු කරන්න කටකලක් නෙමෙයි උත්සාහ ගැනීම කළ යුතුමයි. ඔබගේ උසස් අධ්‍යාපන විශේෂයෙන් මතක තියාගන්න. උසස් අධ්‍යාපන කටයුතු තහවුරු කරගන්න. තරගකාරී ලෙස අධ්‍යාපන කටයුතු දියුණු වෙන්න. ඔබට අපෝසත් වෙලා තිබ්බනම් තරම විභාගයක් ප්‍රතිඵල ගන්න. මෙන්න ප්‍රතිඵල ගන්න පුළුවන් වෙන වෙලාවක් වශයෙන් පෙන්වන්න කරන මේ ගුරු මාරු. මෙන්න මේ නිසා මෙන්න මේ කියන්නේ කටකලක් නෙහිමියෝ මගේ පුතේ. වැඩිපුර අවධානය අවබෝධය තියාගෙන සැලසුම් හදා ගැනීම කළ යුතු වෙලාවක් වශයෙන් මතක තියාගන්න. මොකද මේ ප්‍රබල පිටීමක් වශයෙන් මගේ පුතා විද්‍යාත්මක බලදී පෙන්වන්න කරන්නේ. ඒ වගේම තමයි ඔන්න හවුල්කරුවන්ගේ සහාය දක්වනවා. මේ හවුල්කරුවෝ කියන්නේ කවුද? ඔබ හවුල්කරුවෙක් නම් ඔබගේ අනිත් අය තමයි හවුල්කරුවෝ සහාය දක්වන අය. මෙන්න මේ අය සමග ඔබගේ කළමනාකරන කටයුතු යම් දේවල් හොමාරු කරගන්න වෑයම් කරන ව්‍යාපාර කටයුතු කරන කටකලක් නැහිමියන්ට ව්‍යාපාර ස්ථානය ආරක්ෂා කරගන්න ඕනි. ව්‍යාපාර ස්ථාන වෙන තැනකට ගෙනියන්න හිතෙනවා. ඔබ කුලී පදන මත අරගෙන ඉන්නවා නම් ඒ අයිතිකරුවන්ගේ යම් යම් බලපෑම් ඇති වෙන වෙලාවක් වශයෙන් තමයි මේ වෙලාව පෙන්눔 කරන්න. ඒ නිසා කටකලක් නෙහිමි මේ ගැන වැඩි අවධානයක් වැඩි අවබෝධයක් තියාගෙන කටයුතු කරගෙන යන සැලසුමක් හදා ගැනීම මගේ පුතේ කළ යුතුමයි. මේ ඔබ හොඳින් වටහා ගන්න හොඳින් අවබෝධ කරගන්න. මේ ප්‍රබල පිළිවීම. ඒ වගේම තමයි ඔබගේ උපකරණ සම්බන්ධව වටනා කින්දර සම්බන්ධව වැඩ කටයුතු වලදී ඔබ සැලසුමක් අනුව මගේ පුතේ වැඩ කටයුතු කරගෙන යෑම කළ යුතුමයි මේ කියන ග්‍රහ රටාව. වෙනදට උගත් අය වැඩි හිටියෝ ඔබට උදව් කරනවා. ඔබ ගැන පැහැදීමක් ඇති කර ගන්නවා. බොහොම ආදරණීය වෙනවා. හැබැයි ඔබ විහිං ඒ ආදරය හා පැහැදීම නැති කර ගන්න උත්සාහ කරන වෙලාවක වශයෙන් පෙන්වන්න කරන විශේෂ රැකියා ස්ථානයේ හාම්පුතාලා අයිතිකරුවන් නිලධාරී සමීපතයන් සම කටයුතු කිරීමේ ඔබ මගේ පුතේ හොඳට අවබෝධ කරගන්න ඕනි. ඔවුන්ට එක්ක කුළුපගව කටයුතු කරන්න හා බොහොම අවංකව කටයුතු කරන්න. මොකද ඔබගේ අවංකත්වය නැති වෙලා යනවා පුතේ. මෙන්න මේ නිසා මේ දේ වෙනස් කර ගන්න ඕනි. ඒ වගේම තමයි ලියකියවිලි සම්බන්ධ වැඩවලදී උසාවිය නීතිය සම්බන්ධ කටයුතු වලදී බොහොම කල්පනාකාරී වෙන්න ඕනි. ඔබගේ සෞඛ්‍ය පිරිහීම ඇති වෙනවා. රෝගාතුරු ඇති කරන්න බලාවේ. නඩුහොබ සම්බන්ධ කටයුතු වෙන ලියකියවිලි සම්බන්ධ යම් පරස්පර විරෝධී මතභේද මතකඩු ඇති වෙන තුඩු දෙන කටයුතු කාරණා යෙදෙන්න බොහොමයක්ම ඉඩකඩ පවතිනවා. හැබැයි නඩුහොබ වලදී ප්‍රතිවිරුද්ධ කරුව පරාද කරන්න මගේ පුතේ යම් වාසනා ගුණයක් පවා
කටකලක් මෙහෙමියකට තියෙනවා. මේ නිසා මෙන්න මේව උත්සාහවන්ත වෙන්න මේ උනන්දු වෙන්න. මේව කරගන්න පුළුවන්කම පවතිනවා. තියෙන්නේ අවබෝධයෙන් කටයුතු කිරීම. අධ්‍යාපන ලබන දුවා දරුවන්ට වෙනදට උගත් අයගෙන් ගුරුවරුන්ගෙන් වැඩිහිටියන්ගෙන් පවා උදව් උපකාර ලැබෙන්න උපදෙස් ලැබෙන බොහොමයක්ම ඉඩකඩ පවතින ග්‍රහ රටාවුත් පෙන්눔 කරලා තියෙන පුතේ මේ ගුරු මාර්ගය තුල. ඒ වගේම තමයි ඥාතීන්ගෙන් වෙන්වීම. දෙමෝපියන්ගෙන් වෙන්වීම. වැනි කටයුතු කාරණා යෙදීමත් සමහර විට කටකලක් නෙමියා සයනගත කිරීම රෝහල්ගත කිරීම ඔය අපි කියමු හිරේ යනවා කියලා කියන මේ වගේ දේවල් වලපත් වෙන්න පත් කරන්න යම් යම් කටයුතු කාරණා යෙදෙන නිසා ඔළුවේ ඇති වැඩ කරන්න කටකලක් නෙමිය උත්සාහ ගැනීම මගේ පුතා ඊටමත් වැදගත් මේ ගුරු මාරු හොඳට මතක තියාගන්න ගුරු කටකරාසිය ගමන් කරනකොට බොහොම සැපයි කියලා ඉගෙන ඇති කට්ටිය YouTube වල දැකලා ඇතිනේ ඔබ මං කියන දේ අහන්න ඔබ දන්නවා මම කියන දේවල් මේ නිසා මේ ගැන දැනුවත් වෙලා කටයුතු කරගෙන යන්න ඕනි අනවශ්‍ය givisum වල අස්සම් කරන්න එපා විශේෂයෙන් කියවල බලා තේරුම් අරන් කටයුතු කරන්නේ නම් ඔබට යහපත් වෙන යහපත් කරන්න පුළුවන්කම පවතින ග්‍රහ රටාවක් තමයි පෙන්눔 කරලා තියෙන්නේ උසස් අධ්‍යාපන කටයුත්තකට රැකියාවක් සඳහා ගිහිල්ලා අධ්‍යාපන කටයුතු කරන්න හරි ප්‍රබල විදේශගත යෝගය පුතා වෙනවා මගේ පුතා. ඒ විදේශගත වීම හොඳයි විදේශගත වෙන්න පුළුවන්. හැබැයි තියෙන්නේ ඔබ මේ ගැන වැඩි අවධානයක් තියාගෙන අවබෝධයක් තියාගන්න. ඔබ දන්නවා මම කියන දේවල්. මම කතා කරන දේවල් ඔබ දන්නවා. මිනිසා මේ ගැන ඔබ දැනුවත් වෙන්න අවබෝධ තියාගන්න ඕනේ. ඕන වෙනතට වැඩිය දුවා දරුවන්ගේ ප්‍රශ්න ගැටළු විසඳන්න කටකලක් නෙමෙයි. දෙමව්පියන් සිද්ධ කරන කාල පරිච්ඡේදය. ඒ වගේම තමයි පවුලේ දෙවෙනි දරුවෙක් ඉන්නවනම් ඒ දරුවට විවාහ යෝග උදා කරන වටපිටාවක් යන කාල පරිච්ඡේදය. විවාහය ගැන කතා කරන වටපිටාවක් යන කාල පරිච්ඡේදය. වැඩිමහල් දරුවෙක් ඉන්නවා එයා කරගෙන ආපු දේවල් වෙනස් කරන චේන්ජ් කරන බලන කාල පරිච්ඡේදය. ඒ දරුවන්ගේ අධ්‍යාපන තහවුරු කරන වාසනාව ගුණේ පවතිනවා. තුන්වෙනි දරුවෙක් ඉන්නවනම් මේ තුන්වෙනි දරුවා මගේ පුතේ ප්‍රේම සම්බන්ධ ආද සම්බන්ධය පැටලෙන කාල පරිච්ඡේදය. ඒ වගේම තමයි ඔබගේ මව රෝගාතුර වෙන්න. ධනික සම්බන්ධ අසනීප හැදෙන්න. බොහොමයක් ඉඩකට පවතින මොකද පියා ඉන්නවා පියාට පෙරපින් පළ දෙන කාල පරිච්ඡේදයක සම්මුඛ මේ කාල පරිච්ඡේදය පෙන්වන්න කරලා තියෙනවා. ඔබගේ සහෝදරයෙක්ව සහෝදරියෙකුට ශල්‍ය කර්මයක් කරන්න බොහොමයක් ඉඩකට පවතිනවා. රෝගාතුර වෙන බොහොමයක් ඉඩකට පවතිනවා. සමීපයතුගේ ගුරුවරයෙකුගේ ඔබ ළඟින් මෙසුරු කරපු පූජ්‍ය පක්ෂයක් හෝ ආගමික පැත්තක කට්ටියක අනුතුරක් ගැන හෝ මාර්ගයක් ගැන ඔබට තොරතුරක් කරනවා. මේක ඒක කනස්සලටපත් වෙනවා. කටකලක් නෙමෙයි ගොඩක් දේවල් අතහැරලා පුතේ හිත හදා ගන්න බලන කාල පරිච්ඡේදයක් මේ කාල පරිච්ඡේදය පෙන්눔 කරලා දෙනවා. ඒ වගේ ඔබ ඇසුරු කරපු ආශ්‍රය කළ මිත්‍රයෙකු හෝ හිතවතෙකු විපතක් ගැන දැනගන්න ලැබීමත් එහෙමත් නැත්නම් මිත්‍රයෙකුට හිතවත් අයෙකුට කරදරයක් හෝ ඇතිවීම සිදු වෙනවමයි. නිතර මගේ පුතේ දුර බැහැර ගමන් කරන්න තියෙන බොහොමයක් පිටකට පවතිනවා. ඒ වගේ තමයි වියදම් වැඩි වෙනවා. යාන වාහන ගමන් කරන්න යනවා මගේ පුතේ. බොහොම කල්පනාකාරී වෙන්න ඕනේ. බොහොම අවබෝධය තියා ගන්න ඕනේ. සැලසුමක් ඇතුව කටයුතු කරන්න ලේසි කර ගන්න ඕනේ. ඒ වගේ තමයි හදිසියෙ සිත්වල සිත් පීඩ ඇති කර ගන්න. කටකලක් නෙමෙයි පොළවන වෙලාවක්. රැකී ආරක්ෂා සම්බන්ධව පදිංචි භූමිය සම්බන්ධව තමුගේ ආදායම සම්බන්ධව යම් ගැටලුකාර තත්ත්වෙ මුණ පාන කටකලක් නෙමෙයි යන පොළවන වෙලාවක වශයෙන් පෙන්눔 කරනවා පුතේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම රැකියා ස්ථානයේ උසස් වීමක් ලැබුණේ මට දුන්නේ නැහැ. මෙන්න මේකත් එක්ක යම් විරසකින් රැකියා ස්ථාන ඇති කරගන්න කටකලක් නෙමියෝ ප්‍රබල විදිහට කොළඹවනවා. ඒ නිසා සිහිනුවණින් මගේ පුතේ කටකලක් නෙමියන් කටයුතු කිරීම කළ යුතු බව මතක තියාගන්න ඕනේ. නිතර උසස් අය සමග ගෙදර දොරේ ජීවිතේ
නෝන මහත් එක්ක වුණ තම සම්බන්ධව හරි කමන්නේ. උන්න ආරවල ඇති කරගන්න, සිත්වල ඇති කරගන්න. බලපෑම ඇති වෙන අප්‍රසන්න ගතිය ඔබ වැඩි කරන වෙලාවක වශයෙන් පෙන්වු කරන මේ ගුරු මාරුව කටකරාසිදල ගමන් කිරීම. ඒ නිසා ඔබ ඊ타මත්ම ප්‍රවේශමෙන්, ඊ타මත්ම අවබෝධයෙන් මගේ පුතේ මේ ගුරු මාරුවට මුහුණ දෙන්න කටලක් හිමියන් සැලසුම් හදා ගන්න ඕනේ. මොන හරි ව්‍යාපාරයක් කරන්න කියලා හිතෙනවා. හැබැයි ව්‍යාපාර කරාට කමන්නේ නැහැ. ඔබ තනියම කරන ව්‍යාපාර. හවුල කරන්න එපා ව්‍යාපාර. එන්න හොරකම් කරනවා. ව්‍යාපාර කරන කටලක් හිමියන්ට ඔබගේ ප්‍රතිවිරුද්ධ කරුවා. අපි ඔබගේ ඉස්සරහා කඩේ මිනිස්සයා, අල්ලපු කඩේ මිනිස්සයා, පිටිපස්ස කඩේ මිනිස්සයා, පිටිපස්ස කඩේ මිනිස්සයා. මෙන්න මේ අය රහස් විදිහට කුමන්ත්‍රණ කිරීම. ඔබ අභිභවයන් සැලසුම් හදා ඇති කර ගැනීම. නීත්‍යානුකූල නොවන ක්‍රමකින් පවා, අයථා ක්‍රමකින් පවා ඔබට විපත් ඇති කරන්න යම් ව්‍යායාම් කරන එනම් ප්‍රතිවිරුද්ධ කරුව පරාද කර ඔබ උත්සාහවන්ත වෙන ඔබ උනන්දු වෙන්න ඕන. ඔබ යම් අරමුණක් කරා හරියා කර යන්න. මෙන්න මේක කටකරක් නිමියන් පුතේ තේරුම් ගන්න කටයුතු කරන්නේ නම් ඔබට යහපත් ප්‍රතිඵල අත් කර ගන්න පුළුවන්කම පවතින ග්‍රහ රටාවක් වශයෙන් තමයි පෙන්වුම් කරන්නේ. මේ නිසා මෙන්න මේ ගැන ගුරු කටකරාසිය බොහොම හොඳයි උච්චයිලු. උච්ච ප්‍රතිඵල දෙන්නේ නැහැ. අභියෝගාත්මකව කියනවා. මේ නිසා මේ ගැන මතක තියාගන්න. විදේශගත වෙලා ඉන්න කටකලක් නෙහිමි දරුවේ විදේශගත වල එන්න ලේස්ති කරගන්න එපා. හදිසියේ සිටිවිලි තුන එන්න ඕනි කියලා. පවුලේ සමීපයක් හරි ජීවිතේ නැතුණා පුතේ මෙවලු විසක නිදපල්ලා ඉන්න රටක බොහොම අවබෝධය තියාගන්න. මොකද ස්ථාන මාරුවීමක් තන මාරුවීමේ ස්වභාවයක් පෙන්වන්න කරනවා ප්‍රබල විදියට. ඔබ යන්න ආපු අරමුණ කරා යන්න ඔබ ගමන කරා යන්න සැලසුම් හදා ගන්න. විශේෂයෙන්ම පවුලට අලුත් දරුවෙක් ඇති වෙන්න. දරුවෙක් බිහි වෙන්න. බොහොමයක් ඉඩකට පවතින දරුවන්ට බොහොම ලෙන්ගත් වෙන ආදරය හිතෙන කාල පරිච්ඡේදයක්. දරුවන්ට ඇලුම් කරන කාල පරිච්ඡේදයක් වෙනවා. දරුවෙක් ගැන ආශාව වැඩි කරන කාල පරිච්ඡේදයක් කරන කඩකලක් නෙමෙයි. මේක දිනු කර ගන්න. මේක හොඳයි. ඒ වගේම තමයි ඔබ ඔබගේ සෞඛ්‍ය විධිමත් කල්පනාකාර විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. ගන්න ඖෂධ ගැන ඔබ වැඩිපුර අවධානය තියා ගැනීම කළ යුතුමයි. විශේෂයෙන්ම ඔළුවේ අසනීප හදන්න බලනවා. අදෝ මාර්ගයේ අසනීප හදන්න බලනවා. මහා බඩවැල් ප්‍රක්වාස අසනීප හදන්න බලනවා. නිතර තුනු ටී එකක් කෙන්ද පෙරලීම් වගේ දේවල් ඇතිවීම වගේම තමයි බෙහෙත් විස කරන්න බලනවා, හැම රෝග හදන්න බලනවා. මෙන්න මේව ගැන ඔබ දියවැඩිය රෝගෙන් පෙළෙනවා නම් වෙනදට සෞඛ්‍ය විධිමත් කල්පනාකාරී. එහෙම පුතේ මේ කියන බලපෑම වෙනස් කරගන්න. කටකලක් නෙමෙයි ගුරු මාරුතර පුළුවන්කම් පවති. ඔබ දන්නවා මම කියන පලාපලානාවයි. විදේශගතවල ලංකාවට දරුවෝ. ගුරු මහදසාවක් අතුරක් විදසා ගත කරනවා නම් මේක සැලසුමක් ඇද්ද හදා ගන්න. ඒ වගේ තමයි ගියක් දොරක් හදාගන්න තිබ්බනම් අලුතෙන් වාහනයක් හරි ගන්න හිතුණා නම් මේ සැලසුම දියත් කරන හොඳ කාල පරිච්ඡේදය. මොකද වීදා වැඩි වෙන කාලයක් නේ. නොකනෝ බෙහෙත් පුතේ එක ගෙවනවා උඹලා. මෙන්න මේක සැලසුම හදා ගන්න. විශේෂයෙන් මතක තියාගත්ත යුත්තේ ඔය කියන කටයුතු කාරණා ඔබට මේක වෙනස් කරන්න ඔබ ධර්මානුකූල ආගමනුකූල වටපිටාවක් හදා ගන්න. බෞද්ධයෙක් නම් බෞද්ධ දර්ශනයන් හිතට එකව කටයුතු කරන්න. ඔබ අන්‍ය ආගමිකෙක් නම් ඒ ආගමට අනුකූලව කටයුතු කරන්න. විශේෂයෙන්ම විෂ්ණු දෙවියන්ට පත්තිනි මෑණියන්ට පුදු පූජා පවත්වන්න. ඔබ විශේෂ වැද පුදා ගන්න. බෝධි පූජා පවත්වන්න. ත්‍රිවිධ බෝධින්ට බෝධි පූජා පවත්වන්න. හැබැයි මොනෝ කරත් වැඩන්නේ ඔබ ධර්මානුකූල ආගමනුකූල වටපිටාවක් හදා ගැනීම කළ යුතුමයි. ඒ ආගමට අනුකූලව කටයුතු කිරීම තුළ යහපත් වෙනවා. පුළුවන් භික්ෂුවකට භික්ෂුණියකට බෙහෙත් වර්ග ටිකක් ගිහින් දෙන්න. අපපස්ථාන කරන්න. ගර්භණී මාතාවකට අවශ්‍ය කරන සනිපාරක්ෂක දේවල් ඖෂධ වර්ග ටිකක් පරිත්‍යාග කරන්න. ආහාරයේ පරිත්‍යාගය. ඒතකොට මේකෙන් බලක ගොඩක් අඩු වෙනවා මගේ පුතේ. මිනිස්සු මෙන්න මේ දේවල් අවබෝධ කරගන්න කටලක් නෙහිමියා. මේ අනුව කටයුතු කරලා ඔබ දන්නවා මම කියන දේවල්. ඒ නිසා මේක අවබෝධ කරගෙන ඔබ ජීවිතය වෙනස් කරලා පෙන්නන්න. මම අභියෝග කරන්න පුළුවන් නම් වෙනස් කරලා පෙන්නන්න. මේක ජය ගන්න. මම ගුරුකාරයෙක් කරන්න. ඔබ සිළු දෙනාට මගේ පුතේ දලදා හමුදුරන් පීඨ ආරක්ෂා ලැබෙන්න ලැබිලා නිති රැකවරණ ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා සිළු දෙනාටම සම්මා සම්බුදු සරණයි.